සිකුරාදා හවසක පැතුම් තමන්ගේ මහගෙදර සාලේ වාඩි වෙලා හිටියේ හරිම නොසන්සුන් විදියට. ඉස්සරහ වාඩි වෙලා ඉන්න එයාගේ තාත්තා රණසිංහ මහත්තයා පරණ පත්තරයක් බලන ගමන් හරිම තැම්පත් හඬින් කතාව පටන් ගත්තා. පුතේ, මං හිතන්නේ අපි මේ ගැන දැන් කීප පාරක්ම කතා කරා. ලබන මාසේ 25 වෙනකොට ඔයාට 35කුත් ලබනවා. තාමත් පුතා මේ තනිකඩ ජීවිතේනේ. අපේ බිස්නස් එකට ගැලපෙන්නේ නෑ මේ තනිකඩ ජීවිතේ. තාත්තේ, මම බිස්නස් එක කරන්නේ මගේ මොලෙන් මිසක් මගේ වෙඩින් එකෙන් නෙමෙයිනේ. පැතුම් උත්සාහ කළේ තර්ක කරන්න. ඒ වෙලාවෙම කුස්සියේ ඉඳන් ආපු පැතුම්ගේ අම්මා තේ ටික මේසෙන් තියන ගමන් මැදට පැනලා කතාව පටන් ගන්න ගත්තා. මොලෙන් විතරක් බිස්නස් කරන්න බෑ පුතේ. අපේ නෑදෑයෝ අහන ප්‍රශ්න වලට මට දෙන්න උත්තර නැහැ. අර බලන්නකෝ කල්හාරගේ පුතා. එයාට දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා. උඹ තාම මේ ඔෆිස් එකේ ෆයිල් කන්දක් අස්සේ හිර වෙලා. අනේ අම්මේ, මට ඕවට වෙලාවක් නැහැ. වෙලාවක් නැති හින්දා තමයි පුතේ මම මේ තීරණය ගත්තේ. තාත්තා පත්තරේ පස්සක තබන ගමන්ම පැතුම්ගේ දිහා ඇස් දෙක දිහාම බලන ගමන්ම කිව්වා. ඔයා ලබන මාසෙ වෙද්දී අපිට ගැලපෙන කෙනෙක් අඳුන්වලා දෙන්න ඕන. එහෙම නැත්නම් අපේ බිස්නස් එකෙන් 140ක ෂෙයාර්ස් මම ඔයාගේ මල්ලිගේ නමට හරවනවා. එයාට ඕන වෙලාවක ඒක විකුණලා දාන්න පුළුවන් කියලා ඔයා දන්නවනේ. එතකොට ඔයා අවුරුදු 10ක් තිස්සේ මහන්සි වෙලා හදපු මේ බිස්නස් එක නැත්තටම නැති වෙලා යයි. පැතුම්ට කතා කරගන්නත් බැරි වුණා. තාත්තා කියන්නේ විහිළුවක් නෙමෙයි කියලා එයා දන්නවා. මල්ලි කියන්නේ බිස්නස් ගැන කිසිම හැඟීමක් නැති සල්ලි නාස්ති කරන කෙනෙක්. එයා අතට ෂෙයාර්ස් ගියොත් පැතුම්ගේ හීන සේරම ඉවර වෙනවා. පහුවදා උදේ පැතුම් ඔෆිස් එකට ගියේ මාරම අවුල් මූඩ් එකකින්. එයාගේ ඔළුවේ තිබුණේ තාත්තා දුන්නු තීරණය ගැන විතරයි. එයා කැබින් එකට යද්දිම දැක්කේ තමන්ගේ ටේබල් එක උඩ වැරදි ෆයිල් එකක් තියෙනවා. නිම්මි! පැතුම් කෑ ගැහුවේ මුළු ෆ්ලෝ එකටම ඇහෙන්න. නිම්මේ කලබලෙන් දුවගෙන ආවා. ඇයි සර්, මොකද උනේ? මම ඉල්ලුවේ ගිය මාසේ මාකටිං රිපෝට් එක. ඔයා මෙතන තියලා තියෙන්නේ මේ මාසේ බජට් එකනේ. ඇයි මම කියන දේ එකපාරින් තේරුම් ගන්න බැරි? පැතුම් ෆයිල් එක වීසි කළා. නිම්මිත් අතෑරියේ නෑ. සර්, මං දෙකම ගෙනත් තිබ්බා. සර් බලන්නේ නැතුව මට බනින්න එපා. අනික මම රොබෝ කෙනෙක් නෙමෙයිනේ. හැමදේම තප්පරයට කරන්න. කටවහ ගන්න නිම්මී, මම මෙතන ඉන්නේ ඔයාගේ වාද අහන්න නෙමෙයි. මට දැන් මේක ඕන. මේ දැම්ම. නිම්මි කේන්තියෙන්ම රවාගෙනම ෆයිල් එක අරන් එළියට ගියා. එයා තමන්ගේ සීට් එකට ගිහින් යාළුවෙක්ට හිමින් කිව්වේ අද මූට මොකෙක් හරි පිස්සුවක් තද වෙලාද කොහෙද? ගෙදරින් කවුරු හරි ගහලා එලවලාද කොහෙද? හැබැයි පැතුම් කැබින් එක ඇතුලේ ඉඳන් වීදුරුවෙන් නිම්මි දිහා බලාගෙන හිටියා. ඇය අනිත් අයට වඩා වෙනස්. බය නැතුව මූණටම කතා කරනවා. රඟපාන්න ගියත් ඇය ඒක උපරිමයෙන්ම කරයි කියලා පැතුම්ට හිතුණා. හවස හැමෝම යන්න ලෑස්ති වෙද්දී පැතුම් නිම්මිට පඩිමිඩයක් යවුවා. පොඩ්ඩක් ඉන්න. මට ඔයා එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. නිම්මි හිතුවේ ආයෙ මොකක් හරි වැඩක් පටවන්න හදනවා කියලා. හැමෝම ගියාට පස්සේ ඇය පැතුම්ගේ කැබින් එකට ගියා. පැතුම් හිටියේ කවුළුවෙන් එළිය බලාගෙන කල්පනාවක. සර්, තාම මොනාද මං කරන්න ඕන? ඇය ඇහුවේ ටිකක් කම්මැලි විදියට. පැතුම් ඇය දෙසට හැරුණා. එයාගේ මූණේ තිබුණේ අර නපුරු බොස්ගේ පෙනුම නෙමෙයි. හරීම අසරණකමක්. නිම්මි, මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් බේරෙන්න මට ඔයාගේ උදව්ව ඕන. හැබැයි මේක ඔෆිස් එකේ වැඩක් නෙමෙයි. නිම්මි පුදුම වෙලා පැතුම් දිහා බැලුවා. මොකක්ද සර්? මං කොහොමද උදව් කරන්න ඕනි? මගේ තාත්තා මට බල කරනවා මැරි කරන්න කියලා. නැත්තම් බිස්නස් එක මට නැති වෙනවා. මට ඕන මාස 3කට විතරක් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට රඟපාන කෙනෙක්ව. ඔයාට පුළුවන් දෙක කරන්න? නිම්මිට එකපාරටම hina ගියා. සර්ට පිස්සුද? මම සර්ට මාව පේන්නත් බෑ. මට සර්ව පේන්නත් බෑ. ඉතින් අපි කොහොමද අනේ ලව් කරන්නේ? ඒක තමයි ප්ලෑන් එක නිම්මි.
කවුරුත් හිතන්නේ නැහනේ අපි දෙන්න මෙහෙම ගිවිසුමක් ගහයි කියලා. මම ඔයාට ලොකු ගෙවීමක් කරනවා. ඔයාගේ නංගිගේ කැම්පස් ෆීස් ගෙවන්න ඔයාට සල්ලි හොයනවා කියලා මම දන්නවා. මේකෙන් මේ ප්‍රශ්නේ ඉවර කරගන්න පුළුවන්. නිම්මි එකපාරටම නිහඬ වුණා. පැතුම් කියන දේ ඇත්ත. ඇයට සල්ලි හදිස්සි. හැබැයි මේ නපුරු මිනිස්සයා එක්ක ආදරේ රඟපාන එක ලේසි වෙන්නේ නෑ. හැබැයි මට කොන්දේසි තියෙනවා සර්. නිම්මි කෙලින්ම පැතුම්ගේ ඇස් දිහා බලාගෙන කිව්වා. පැතුම් පුටුවේ ඇඳට බර වෙලා නිම්මි දිහා බලාගෙන හිටියේ ඇය මොන වගේ කොන්දේසි දායිද කියන කුතුහලෙ. නිම්මි හිටියේ ලොකු කල්පනාවක. ඇයට මේ මිනිස්සයව පේන්න බැරි වුණත් පැතුම් කිව්වා වගේම ඇගේ නංගිගේ උසස් අධ්‍යාපන කටයුතු වලට සල්ලි හොයාගන්න තියෙන අමාරුව ඇයට විතරයි තේරුනේ. හරි, පළවෙනි දේ. නිම්මි ඇඟිල්ලක් දික් කරලා කතාව පටන් ගත්තා. ඔෆිස් එක ඇතුලේදී අපි දෙන්න අතර කිසිම වෙනසක් වෙන්න බෑ. සර් මට වෙනද වගේම බනින්න ඕන, මම වෙනද වගේම වැඩ කරන්න ඕන. කාටවත් පොඩ්ඩක්වත් සැක හිතෙන්න ඉඩ තියන්න බෑ. පැතුම් ලාවට hina වුණා. ඒක මට ලේසි. මොකද ඔයා කරන වැඩවලට මට කොහොමත් කේන්ති යනවනේ. නිම්මි ඒක නොඇසුණා වගේ ඉඳලා දෙවනි කරුණට ආවා. දෙවැනි දේ. මේක රඟපෑමක් විතරයි. මගේ පෞද්ගලික ජීවිතයට ඇඟිල්ල ගහන්නවත් මාව පාලනය කරන්නවත් සර්ට අයිතියක් නැහැ. ගෙදර අයට පෙන්වන්න ඕන තැන්වලදී විතරයි මම සර්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්නේ. එතකොට තුන්වෙනි දේ පැතුම් ඇහුවා. සර් මට ගෙවන ගාන මට මාසෙට ලක්ෂයක් ඕන. ඔෆිස් එකේ පඩියට අමතරව. ඒ වගේම මේ මාස 3 ඉවර වුණාම මට මාස 2ක පඩිත් එක්ක නිවාඩුවක් ඕන. මට නංගියක ටිකක් නිදහසේ ඉන්නත් ඕන නිසා. පැතුම් මොහොතක් නිහඬ වුණා. ගාන ටිකක් වැඩි වගේ හිතුණත් මේ සිද්ධ වෙන්න යන දේ හැටියට ඒක සාධාරණයි කියලා එයාට හිතුණා. හරි. මං ඒ හැම දෙයකටම එකගයි. හැබැයි මගෙත් එක කොන්දේසියක් තියෙනවා. මොකද සර්? අපේ අම්මා හරිම කපටි නිම්මි. එයා අල්ලන අඩව්වට ඔයාට නටන්න වෙයි. ඒ වෙලාවට මට බෑ මම එන්නේ කියලා කියන්න නම් බෑ. තේරුණාද? අම්මා යන ගමනට ඔයාටත් එන්න වෙයි. සමහර විට ඔයාට අපේ ගෙදර නතර වෙන්නත් වෙයි දවසක් දෙකක්. නිම්මිගේ මූණ රතු වුණා. ගෙදර නතර වෙන්න ඒක ටිකක් වැඩි නැද්ද සර්? බය වෙන්න එපා. මං ඔයාව කන්න එන්නේ නෑනේ. මට ඕන මගේ බිස්නස් එක බේරගන්න විතරයි. ඔයාට වෙන රූම් එකක් ලැබෙයි. නිම්මි දිග හුස්මක් ගත්තා. හරි. අපි බලමුකෝ. හැබැයි මම අකමැති දෙයක් කරන්න වුණොත් මං එතනම මේක නවත්තනවා. පහුවදා උදේ ඔෆිස් එකේ වෙනද වගේම වැඩ පටන් ගත්තා. පැතුම් කැබින් එකට වෙලා ෆයිල් බලනවා. නිම්මි එළියේ තමන්ගේ වැඩ කරනවා. දෙන්න අතර රහස් කිවිසුමක් තියෙනවා කියලා කාටවත් හිතන්නවත් බෑ. දවල් වෙද්දී පැතුම්ට අම්මගෙන් කෝල් එකක් ආවා. පැතුම් අද හවසට අර මං කිව්ව මනමාලියෝ බලන්න ආස්ති වෙලා ඉන්න. තාත්තා කිව්වා අදම මේක ඉවරයක් කරන්න ඕනේ කියලා. පැතුම් නලලත ගන්න ගත්තා. අම්මේ මම කිව්වනේ මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. හරි. ඉතින් ඉන්නවනම් අද හවස අපේ ගෙදර එක්කන් එන්න. නැත්තම් අපි අද හවස 6ට එහෙ යනවා. අම්මා ෆෝන් එක තිබ්බා. පැතුම් කලබලෙන්ම නිම්මිට මැසේජ් එකක් දැම්මා. අද හවස 6ට ඈස්ති වෙන්න. මං ඔයාව ගන්න එන්නම්. අම්මා අදම ඔයාව බලන්න ඕනේ කියනවා. නිමි මැසේජ් එක දැක්ක ගමන්ම ගැස්සුණා. අදම මම තාම මොකුත් ලෑස්ති වුණෙත් නැහැනේ. ඇය තනියම මුමුණ ගත්තා. හවස 6 වෙද්දී පැතුම් තමන්ගේ කළු පැහැති කාර් එක ඔෆිස් එක ඉස්සරහට ගෙනාවා. නිම්මි හිටියේ වෙනදා අඳින ඔෆිස් ඇඳුමෙන්මයි. හැබැයි එයා මූණට පොඩි මේකප් එකක් දාලා කොණ්ඩේ ලස්සනට පීරලා තිබුණා. පැතුම් කාර් එකේ වීදුරුව පාත් කළා. නගින්න. නිම්මි ඇතුළට නැග්ගාම මුළු කාර් එක පුරාම පැතුම්ගේ පර්ෆියුම් සුවඳ විහිදිලා තිබුණා. පැතුම් ඇය දිහා එකපාරක් බලලා හෙමින් කිව්වා. ඔය ඇඳුම හොඳයි. හැබැයි අම්මා ඇහුවොත් කියන්න අපි ගොඩක් කල් ඉඳලා ආදරය කරනවා කියලා. ඒ වගේම අපේ රණ්ඩු ගැන මුකුත් කියන්න එපා. තේරුණාද? මම දන්නවා සර්. මම මෝඩයෙක් නෙමෙයි.
නිම්මි රවාගෙන කිව්වා. පැතුම් කාරක පදවන ගමන් නිම්මි දිහා හොරෙන් බැලුවා. ඇය ජනේලෙන් එළිය බලාගෙන හිටියේ හරිම නොසන්සුන් විදියට. පැතුම්ට හිතුණා මේ කරන්නේ ලොකු අවදානමක් කියලා. ඒත් දැන් පස්සට යන්න බෑ. පැතුම්ගේ ගෙදර ගේට්ටුව ඉස්සරහා කාර් එක නතර වෙද්දී නිම්මිගේ හදවත හයියෙන් ගැහෙන්න ගත්තා. නිම්මි පැතුම් එයාගේ අතින් හෙමින් ඇල්ලුවා. නිම්මි ගැස්සිලා පැතුම් දිහා බැලුවා. බය වෙන්න එපා. මං ඉන්නවනේ. ඒ වෙලාවේ පැතුම්ගේ කටහඬේ තිබුණේ අමුතුම සහතික වීමක්. හැබැයි නිම්මි දන්නේ නෑ ඇතුලේ ඉන්නේ අම්මා මේ වගේ නාට්‍යවලට ලේසියෙන් අහුවෙන කෙනෙක් නෙමෙයි කියලා. පැතුම්ගේ ගෙදර ඉස්සරහා නතර කරපු කාර් එකෙන් නිම්මි බැස්සේ හරියකට යුද්ධයකට යනවා වගේ හිත හයිය කරගෙන. ගේට්ටුව ගාව ඉඳන් සාලි දොර වෙනකන් ඇවිදගෙන යන ඒ ටික දුර නිම්මිට දැනුනේ කිලෝමීටර් ගාණක් වගේ. නිම්මි පොඩ්ඩක් ඉන්න. පැතුම් ඇයව නතර කළා. ඇයි සර්? නිම්මි ඇහුවේ ගැහෙන හදවතින්. සර් කියන්න එපා. දැන් ඔයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මට නම කියලා කතා කරන්න. මම පැතුම්. පැතුම් කිව්වේ හරිම සීරියස් විදියට. නිම්මි උගුර පාද ගත්තා. හරි පැතුම්. ඒ නම කියද්දිත් එයාට අමුත්තක් දැනුණා. දෙන්න සාලෙට ඇතුල් වෙද්දිම සෝෆා එකේ වාඩි වෙලා හිටපු පැතුම්ගේ අම්මයි තාත්තයි දෙන්නම එකපාරටම නැගිට්ටා. පැතුම්ගේ අම්මා කණ්ණාඩි දෙක නහය ගාවට කළා නිම්මිව උඩ ඉඳන් පල්ලෙහාටම මැන්නා. මේ ඉන්නේ අම්මේ නිම්මි. මම කිව්වේ. පැතුම් නිම්මිගේ කරවටේ අතක් දාගත්තා. නිම්මි එකපාරටම ගැස්සුණත් එයා එක පාලනය කරගෙන hina වුණා. එන්න දුවේ වාඩි වෙන්න. අම්මා කිව්වේ hina වුණත් ඇස් දෙකෙන් ප්‍රශ්න පත්තරයක් බලන ගමන්. කොහොමද පුතේ? පැතුම් කිව්වා ඔයාලා ගොඩක් කල් ඉඳන් දන්නවා කියලා. මම මේ පුදුම වෙන්නේ මේක අපිට මෙච්චර කල් මේක හැංගුවේ ඇයි කියලා. පැතුම්ගේ තාත්තා hina වෙලා ඇහුවා. නිම්මි කලින් ලෑස්ති කරගත්ත උත්තර දුන්නා. ඒක මේ අංකල් පැතුම්ට ඕන වුණේ එයාගේ බිස්නස් එක ස්ටේබල් වෙනකන් ඉන්න. මම ඉතින් එයාගේ තීරණය වලට ගරු කළා. පැතුම් නිම්මි දිහා බැලුවේ මරු උත්තරේ කියන පෙනුමින්. බිස්නස් එක ස්ටේබල් වෙන්න කියලා අවුරුදු ගණන් ඉන්න ඕනෑ පුතේ. කොහොම වුණත් කමක් නෑ. දැන් නම් ඉතින් දෙන්නම සෙට් නේ. අම්මා කිව්වා. දුව මොනවාද කරන්නේ? ගෙවල් කොහෙද? මම පැතුම්ගේ ඔෆිස් එකේමයි වැඩ කරන්නේ ආන්ටි. අපේ ගෙවල් නම් පානදුරේ. පැතුම්ගේ ඔෆිස් එකේ? එතකොට පැතුම් ඔයාගේ බොස් නේද? අම්මගේ ඇස් දෙක හීනි වුණා. මේක ඔෆිස් එකේදී හරි නපුරුයි කියලා මම අහලා තියෙනවා. කොහොමද දුවේ ඔයා මූත් එක්ක ඉන්නේ? මුවාට බනින්නේ නැද්ද? පැතුම්ට නිකන් උකුරේ කෑම හිර වුණා වගේ වුණා. එයා නිම්මි දිහා බැලුවේ මොනා හරි හොඳක් කියපන් කියන්න වගේ. කියලා හිතින් ඉල්ලන ගමන්. නිම්මි හිනාවක් දාලා පැතුම්ගේ අතින් අල්ලගත්තා. අනේ නෑ ආන්ටි. එයා ඔෆිස් එකේදී ටිකක් සීරියස් වුණාට හිත හරිම හොඳයි. මට ඉතින් ඒ හැම දෙයකටම උරු වෙලා ඉන්නේ. නිම්මි හිතින් හිතුවා අම්මෝ මේ කියන බොරු වලට මට පව් සිද්ධ වෙන තරම් කියලා. ඔව් අම්මා. නිම්මි මාව හොඳට තේරුම් අරන් ඉන්නේ. පැතුම් කිව්වේ නිම්මිගේ අත තවත් තදින් අල්ලන ගමන්. හරි. ඕක ඇත්තක්ද කියලා මං පස්සේ බලා ගන්නම්කෝ. දැන් හැමෝම කෑම මේසෙට එන්න. අද නිම්මි දුවත් එක්කම තමයි අපි කෑම කන්නේ. කෑම මේසෙදි තමයි නියම ප්‍රශ්න පත්තරේ පටන් ගත්තේ. අම්මා නිම්මිගෙන් පැතුම්ගේ කැමතිම කෑම, පැතුම්ගේ පුරුදු ගැන එකින් එක අහන්න ගත්තා. නිම්මි දන්න විදියට බොරු කියා බේරුණා. දුවේ පැතුම්ට මේ දවස්වල පොඩි ගැස්ට්‍රයිටිස් ගතියක් තියෙනවා නේද? එයා කන්නේ නැතුව වැඩ කරනකොට ඔයා බලන්න ඕන නේද? අම්මා ඇහුවා. නිම්මි පැතුම් දිහා බැලුවා. ඇත්තටම පැතුම් ගොඩක් වෙලාවට දවල්ට කන්නේ නෑ කියලා නිම්මි දැකලා තියුණා. ඔව් ආන්ටි මම දැන් ඒ ගැන ගොඩක් බලනවා. මම ළඟ හිටපු දවස්වලට නම් මම බලෙන්ම කවනවා මෙයාට.
ඒ වෙලාවේ පැතුම්ගේ ඇස් දෙකත් නිම්මිගේ ඇස් දෙකත් එකට මුණ ගැහුණා. කෑම කාලේ ඉවර වෙලා එළියට එද්දි රණසිංහ මහත්තයා පැතුම්ව පැත්තකට කරලා මෙහෙම කිව්වා. පැතුම් කෙල්ල නම් හිත හයිය කෙල්ලෙක් කියලා මට පේනවා. උඹට මීට වඩා හොඳ කෙනෙක් නම් හොයාගන්න ලැබෙන්නේ නැහැ. මම මගේ තීරණය වෙනස් කළා. ලබන සතිය අපි මුදුමාරු කරමු. පැතුම් වැස්සුණා. මොකද්ද? ලබන සතියේ තාත්තේ එක ඉක්මන් වැඩි නැද්ද? ඇයි ඉක්මන්? දුවත් කැමති වෙයි. ඔයාලා මෙච්චර කව ලව් කරා නම් මුත්තක් දාගන්න එක මොකක්ද අනේ? පැතුම් ආපහු කාර් එකට ආවේ ඔළුව අතගා ගන්න ගමන්. නිම්මි කාර් එකට නැගලා ලොකු හුස්මක් කෙළුවා. අම්මෝ මම හිතුවේ අද මාව ඉවරයි කියලා. නිම්මි කිව්වා. පැතුම් කාර් එක ස්ටාර්ට් කළා හෙමින් කිව්වා. නිම්මි වැඩේ අපි හිතුවට වඩා සීරියස් වෙලා. තාත්තා කියනවා ලබන සතිය අපේ එන්ගේජ්මන්ට් එක ගන්න ඕන කියලා. නිම්මිගේ ඇස් දෙක උඩ ගියා. මොකක්? සර් පැතුම් පිස්සුද? එන්ගේජ්මන්ට්? මම කොහොමද මගේ ගෙදර අයට කියන්නේ? ඒක තමයි මමත් කල්පනා කරන්නේ. හැබැයි දැන් බෑ කියන්න ගියොත් අම්මට සැක හිතෙයි. අපි තව ටිකක් මේක ඉස්සරහට ගෙනියන්න වෙනවා නිම්මි. නිම්මි ජනේලෙන් එළිය බලාගත්තා. තමන් මේ වැටුනේ ලේසියෙන් ගැලවෙන්න පුළුවන් ඌලකට නෙමෙයි කියලා ඇයට හොඳටම තේරුම් ගියා. කාර් එක ඇතුලේ තිබුණේ ලොකු නිහඬතාවයක්. පැතුම් කල්පනා කළේ මේ බොරුව කොයි තරම් දුර යයිද කියලා. නිම්මි හිටියේ බයෙන්. සල්ලි ප්‍රශ්න අස්සේ දැන් මේ අලුත් කරදරේ. පැතුම් මට මේක කරන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැහැ. නිම්මි හෙමින් කිව්වා. පැතුම් කායක පාර අයිනක නතර කළා. ඇයි නිම්මි ඔයාට මම පොරොන්දු වුණු ගානටත් වඩා දෙන්නම්. මට මේ බිස්නස් එක නැති වුණොත් මම ඉවරයි නිම්මි. සල්ලි ගැන නෙමෙයි මම කියන්නේ. මගේ අම්මා හරිම අහිංසකයි. මම බොරුවක් කරනවා කියලා දැනගත්තොත් එයාට ගොඩක් හිත රිදව ගනී. අනික මගේ නංගි එයා හිතන්නේ මම ලෝකේ ඉන්න හොඳම අක්කා කියලා. පැතුම් එක පාරටම නිම්මි දිහා බැලුවේ අනුකම්පාවෙන්. එයා දැකලා තිබුණේ නපුරු බොස් කෙනෙක් ඉස්සරහා තර්ක කරන නිම්මිව විතරයි. ඒත් මේ ඉන්නේ තමන්ගේ පවුල ගැන හිතන වෙන කෙල්ලෙක් කියලා පැතුම්ට තේරුම් ගියා. මම දන්නවා නිම්මි. හැබැයි අපි දැන් මේක පටන් අරන් ඉවරයි. ඔයාගේ ගෙදරට අපි කියමු අපි මේ සති දෙක තුනට කලින් තමයි සීරියස් වෙන්න හිතුවේ කියලා. එතකොට ගොඩක් කල් හැංගුවා කියන එක ප්‍රශ්නයක් එන්නේ නෑනේ. නිම්මි ඔළුව වැනුවා. හරි. එහෙනම් හෙට හවස ඔයා අපේ ගෙදර යමු. හැබැයි මතක තියාගන්න. අපේ ගෙදර සර්ලාගේ ගේ වගේ ලොකු මාලිගාවක් නම් නෙමෙයි. හරීම සාමාන්‍ය ගෙයක්. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. පැතුම් කිව්වා. පහුවදා හවස පැතුම් නිම්මිගේ පානදුරේ තියෙන ගෙදරට ගියා. ඒක හරිම නිස්කලංක පුංචි වත්තක් මැද තියෙන ලස්සන ගෙයක්. පැතුම්ගේ ඇඳුමුයි කාර් එකයි දැකලා වටපිටාවේ අයත් චැනල් රෙදි අස්සෙන් බලන්න ගත්තා. අම්මේ මේ පැතුම් නිම්මි සාලෙට එන ගමන් කිව්වා. නිම්මිගේ අම්මා හරීම ආදරණීය විදියට පැතුම්ව පිළිගත්තා. එන්න පුතේ වාඩි වෙන්න. නිම්මි කිව්වා පුතා එනවා කියලා. මම මේ පුදුම වෙලා හිටියේ. අපේ කෙල්ල මොන වගේ කෙනෙක් එක්කද මේ යාළු වෙලා ඉන්නේ කියලා. ඒ වෙලාවෙම නිම්මිගේ නංගි සෙනුමි දුවගෙන ආවා. අම්මෝ මෙයා තමයි එහෙනම් අක්කිගේ බොස්. සර් අක්කි හැමතිස්සෙම ගෙදර ඇවිත් කියන්නේ සර් මාර නපුරුයි කියලා. නිම්මිට තරු පෙනුණා. ඇය පැතුම් දිහා බැලුවේ අනේ මාව බේරගන්න කියන පෙනුමෙන්. පැතුම් hina වෙලා සෙනුමි දිහා බැලුවා. ඒක ඉතින් අක්කි වැඩ කරන විදිය හැටියට තමයි නංගි. හැබැයි ඒ නපුරුකම ඇතුලේ ලොකු ආදරයක් තිබුණා කියලා එයාගේ අක්කිට තේරුනේ පස්සේනේ. නිම්මි පුදුම වුණා පැතුම් මේ වෙලාවේ ඒක ගලපපු විදියට. පැතුම් නිම්මිගේ අම්මා එක්ක හරීම සාමාන්‍ය විදියට කතා කළා.
පැතුම්ගේ නම්‍යශීලී බව නිම්මි කවදාවත් දැකලා තිබුණේ නෑ. එයා හිතුවේ පැතුම් කියන්නේ සල්ලි වලටම විතරක් තැන දෙන කෙනෙක් කියලා. ආන්ටි, මම ආවේ නිම්මිව මගේම කරගන්න අවසර ඉල්ලන්න. මගේ ගෙදරිනුත් ගොඩක් කැමති. අපි හිතුවා ලබන සතියේ පොඩි එන්ගේජ්මන්ට් එකක් ගන්න. නිම්මිගේ අම්මගේ ඇස්වලට කඳුළු ආවා. පුතා කැමති නම් මට මොනවත් කියන්න නෑ පුතේ. මට ඕනේ මගේ කෙල්ල සතුටින් ඉන්නවා බලන්න විතරයි. නිම්මිට ලොකු වැරදකාරී හැඟීමක් දැනුණා. අම්මගේ මේ අවංක සතුට ඉස්සරහා තමන් කරන්නේ ලොකු රංගනයක් නේද කියලා එයාට හිතුණා. ගෙදරින් එළියට බැස්සට පස්සේ නිම්මි පැතුම්ට කිව්වා, "සර්, මට මේක කරන්න අමාරුයි. මගේ අම්මා ඇත්තටම සතුටු වෙනවා. අපි මේ කරන්නේ බොරුවක් නේද?" පැතුම් නිම්මිගේ උරහිසින් අතක් තිබ්බා. "නිම්මි, මටත් ඒක දැන් දැනෙනවා. හැබැයි දැන් අපිට හැරෙන්න පාරක් නැහැනේ. මුළු ලෝකෙටම බොරු කරත් අපි දෙන්න අතර මේක කිවිසුමක් විතරයි කියලා අපි දෙන්න දන්නවනේ. ඒමක අමතක කරන්න එපා." හරි. හරි සර්. මම ලබන සතියේ එන්ගේජ්මන්ට් එකට ලෑස්ති වෙන්නම්. නිම්මි කෙලින්ම කිව්වා. මුදු මාරු කරන දවස උදා වුණා. පැතුම්ගේ තාත්තා මේක ලොකුවටම කරන්න ඕන කිව්වත් පැතුම් බලෙන් මේක දෙපාර්ශවයේම පවුලේ අයට විතරක් සීමා කළා. හෝටලයක පුංචි හෝල් එකක් ඒ වෙනුවෙන් වෙන් කරලා තිබුණා. නිම්මි හිටියේ හරීම නොසන්සුන් විදියට. එයා ලස්සන සාරියක් ඇඳලා මේකප් එකක් දාලා හිටියත් හිත ඇතුලෙන් වෙවුලනවා. එයා කණ්ණාඩියෙන් තමන් දිහාම බලාගෙන හුස්මක් ගත්තා. "අක්කේ, සර් ඇවිත්." සෙනුමි දුවගෙන ඇවිත් කිව්වා. නිම්මි එළියට එද්දී පැතුම් සූට් එකක් ඇඳලා හරීම පිළිවෙලට හිටියා. හැබැයි එයාගේ මූණේ තිබුණේ ලොකු පීඩනයක්. දෙන්න හමු වුණාම පැතුම් හෙමින් නිම්මි ගාවට ඇවිත් කිව්වා, "ලෑස්ති නේද? මතකයිනේ කරුණු ටික?" "මතකයි." නිම්මි කෙටියෙන් කිව්වා. උත්සවය පටන් ගත්තා. දෙපැත්තේ නෑදෑයෝ හිනා වෙවි කතා කරනවා. මුදුකාරු කරන වෙලාවත් ආවා. පැතුම් නිම්මිගේ අතට මුද්ද දාන්න හදද්දිම හෝල් එකේ දොර අරගෙන කවුරු හරි ඇතුළට ආවා. ඒ ආවේ පැතුම්ගේ පරණ යාළුවෙක් වගේම එයාගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් වුණු රාධිකා. රාධිකා කියන්නේ පැතුම් කසාද බඳින්න ඉන්නවා කියලා හිතාගෙන හිටපු කෙනෙක්. එයා මේ ආරංචිය අහලා ආවේ හොඳ මූඩ් එකකින් නම් නෙමෙයි. "පැතුම්, මට අදහ ගන්නත් බෑ. මටත් නොකියම මේ වගේ දෙයක් කළා කියලා." රාධිකා කෙලින්ම පැතුම් ගාවට ඇවිත් කිව්වා. සාලේ හිටපු හැමෝම නිහඬ වුණා. පැතුම්ගේ අම්මා ඇහිබැමක් උස්සලා බැලුවා. "රාධිකා, මේක මගේ පෞද්ගලික තීරණයක්. මම හිතුවා ඔයා දැනටමත් දන්නව ඇති කියලා." පැතුම් සංසුන් වෙන්න උත්සාහ කරමින් කිව්වා. රාධිකා නිම්මි දිහා බැලුවේ හරීම පිළිකුලෙන් වගේ. "මේ කවුද පැතුම්? ඔයාගේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලෙක් නේද මේ? මම හිතුවේ නෑ ඔයාගේ තේරීම මෙච්චර ලෝ වෙයි කියලා." නිම්මිට ඒ වචන ටික හරියට කම්බුල් පාරක් වගේ දැනුණා. එයා පැතුම් දිහා බැලුවේ එයා මොනවා හරි කියයි කියලා. පැතුම් මොහොතක් නිහඬ වෙලා ඉඳලා නිම්මිගේ උරහිසින් අතක් තියලා රාධිකාට මෙහෙම කිව්වා. "රාධිකා, ඔයාට මගේ තේරීම ගැන විවේචනය කරන්න අයිතියක් නෑ. නිම්මි මගේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් විතරක් නෙමෙයි. එයා දැන් මගේ අනාගත බිරිඳ. ඔයාට සුබ පතන්න බැරි නම් අනේ ප්ලීස් මෙතනින් යන්න." රාධිකාට ලොකු ලැජ්ජාවක් දැනුණා. එයා රවාගෙනම හෝල් එකෙන් පිට වෙලා ගියා. හැමෝම ආපහු කතාවට වැටුණත් නිම්මිගේ හිතේ අර වචන ටික තදින් රැඳිලා තිබුණා. උත්සවේ ඉවර වෙලා පැතුම් නිම්මිව ගෙදර ඇරවන්න යති කාර් එකේදී දෙන්න අතර ලොකු නිහඬතාවයක් තිබුණා. "නිම්මි, රාධිකා කිව්ව දේවල් ගැන වැඩිය හිතන්න එපා. ඒ එයාගේ හැටි." පැතුම් කිව්වා. "මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ. මම දන්නවා මං කවුද කියලා." නිම්මි ජනේලෙන් එළිය බලාගෙන කිව්වා. "හැබැයි පැතුම්, මේ නාට්‍ය දැන් ගොඩක් දුර ගිහින් අපි ඇත්තටම මුදුත් මාරු කළා.
දැන් මේකෙන් ගැලවෙන්නේ කොහොමද? පැතුම් මුත්ත දිහා බැලුවා. මාස 3ක් ඉවසන්නකෝ. ඊට පස්සේ අපි කියමු අපේ අදහස් ගැලපෙන්නේ නැහැ කියලා. අපි මේක නැවැත්තුවා කියලා. එතකොට කාටවත් දොස් කියන්න බෑනේ. හැබැයි මගේ අම්මා නිම්මිගේ කටහඬ හීන් වුණා. එයා ගොඩක් දුක්ඛෙයි. මම ඒ ගැන මොනා හරි කරන්නම්. මං ඔයාලට පොරොන්දු වුණානේ නිම්මි. එදා රෑ නිම්මි නිදාගන්න හදද්දි තමන්ගේ ඇඟිල්ලේ තිබුණු මුත්ත දිහා බලාගෙන හිටියා. ඒක බොරුවක් වුණත් ඒකේ බර ඇයට තදින්ම දැනෙන්න ගත්තා. එන්ගේජ්මන්ට් එකෙන් පස්සේ ආපු පළවෙනි සඳුදා මුළු ඔෆිස් එකම ගිනි ගෙඩියක් වගේ. පැතුම් සර් සහ නිම්මි මුතුමාරු කළා කියන නිවුස් එක ලැහු කින්නක් වගේ පැතිරිලා තිබුණා. නිම්මි ඔෆිස් එකට ඇතුල් වෙද්දී හැමෝම වැඩ නතර කරලා ඇය දිහා බැලුවා. සමහරු hina වෙද්දී තවත් සමහරු කුටු ගන්න ඇහුණා. නිම්මි තමන්ගේ සීට් එකේ වාඩි වෙලා ෆයිල් එකක් දිග අරගත්ත විතරයි පැතුම්ගේ කැබින් එකෙන් ඉන්ටර්කෝම් එක නාද වුණා. නිම්මි මගේ කැබින් එකට එන්න. පැතුම්ගේ කටහඬ වෙනද වගේම රළුයි. නිම්මි ඇතුළට ගියාම පැතුම් දොර වහන්න කියලා සන් කළා. ඔෆිස් එකේ කට්ටියට සැක හිතෙන්න දෙන්න එපා. වෙනද වගේම මං ඔයාට පනිනවා, ඔයා මට රවනවා. ඒක තමයි අපේ ආරක්ෂාව. මම දන්නා පැතුම්. ඒත් මට මේ මිනිස්සු කියන දේවල් දිහා මේ විදියට බලන් ඉන්න හරි අමාරුයි. නිම්මි කිව්වේ අපහසුවෙන්. දවල් වෙද්දී නිම්මිට නාදුන අංකයකින් කෝල් එකක් ආවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ රාධිකා. නිම්මි මම දන්නවා ඔයාලා මේ කරන්නේ රඟපෑමක් කියලා. පැතුම් වගේ මිනිස්සෙක් ඔයා වගේ කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරයි කියලා හිතන්න තරම් මම මෝඩ නෑ. රාධිකාගේ කටහඬේ තිබුණේ ජයග්‍රාහී හැඟීමක්. ඔයාට ඕන දෙයක් හිතාගන්න රාධිකා. අපිට ඒකෙන් වැඩක් නෑ. නිම්මි ෆෝන් එක කට් කළා. හැබැයි එයාගේ අත වෙවුලන්න ගත්තා. රාධිකා මොකක් හරි ගේමක් ගහන්න ලෑස්ති වෙනවා කියලා එයාට හිතුණා. හවස ඔෆිස් එක ඇරෙන ලම් වෙලා පැතුම්ගේ තාත්තා රණසිංහ මහත්තයා නොදන්වාම ඔෆිස් එකට ආවා. එයා කෙලින්ම ගියේ පැතුම්ගේ කැබින් එකට නෙමෙයි නිම්මිගේ ටේබල් එක ගාවට. දුවේ මම මේ පැත්තේ ආවේ පොඩි වැඩකට. මම හිතුවා ඔයාලා දෙන්නත් එක්කම රෑ කෑමකට යන්න. නිම්මි කලබල වෙලා නැගිට්ටා. අංකල් පැතුම් සර් තවම වැඩ. සර් ඇයි දුවේ තාම සර් කියන්නේ? දැන් ඉතින් නම කියලා කතා කරන්න පුළුවන්නේ. තාත්තා hina වෙලා කිව්වා. ඒ වෙලාවේ පැතුම් කැබින් එකෙන් එළියට ආවා. තාත්තා මොකද මේ පැත්තේ? මං ආවේ ඔයාලව ඩිනර් එකට එක්කන් යන්න. ලෑස්ති වෙන්නකෝ. ඩිනර් එක තිබුණේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක. කෑම කන අතරතුර රණසිංහ මහත්තයා හරීම බැරෑරුම් කතාවක් පටන් ගත්තා. පැතුම් මම තීරණය කළා ඔයාලගේ වෙඩින් එක ලබන මාසේ ගන්න. ඒ වගේම මම මගේ ලෝයර්ට කිව්වා බිස්නස් එකෙන් 140ක කොටසක් අපේ නිම්මිගේ නමට ලියන්න කියලා. ඒක තමයි මම්මගේ ලේඩිට දෙන තෑග්ග. පැතුම්ට කෑම හිර වුණා. නිම්මිගේ මුණ සුදු මැලි වුණා. තාත්තා ඒක දැම්ම ඕන නෑනේ. පැතුම් අමාරුවෙන් කිව්වා. නෑ පුතා. මම නිම්මිව විශ්වාස කරනවා. මට ඕන ඔයාලා දෙන්න එකතු වෙලා මේක කරගෙන යනවා බලන්න. කෑම ඉවර වෙලා හෝටලෙන් එළියට එද්දි නිම්මිට මැසේජ් එකක් ආවා. ඒකේ තිබුණේ ෆොටෝ එකක්. නිම්මි ඒක ඕපන් කළාම එයාගේ පපුව නතර වුණා වගේ දැනුණා. ඒ ෆොටෝ එකේ තිබුණේ එදා රෑ ඔෆිස් එකේදී පැතුම් සහ නිම්මි මේ කිවිසුම ගැන කතා කර ඉන්න රූපයක්. ඒකේ පැහැදිලිවම පැතුම් අත්සන් කරපු ගිවිසුම් පත්‍රයක් පේන්න තිබුණා. මැසේජ් එකේ යටින් මෙහෙම ලියලා තිබුණා. මේක තාත්තා දැක්කොත් මොනව වෙයිද නිම්මි? හෙට උදේ 10 වෙද්දි මාව හම්බ වෙන්න. මම රාධිකා. නිම්මි වෙවුලන දෑතින් පැතුම් දිහා බලද්දි පැතුම් තාත්තා එක්ක hina වෙවි කතා කරනවා. තමන්ගේ මුළු ජීවිතේම විනාශ වෙන්න තප්පර කීපයක් ඉතිරි වෙලා තියෙනවා කියලා නිම්මිට තේරුණා.